ඔයත් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරේ වාහනයක් පදවනව නම් ඔයාට ලෝකෙ බොහෝ රටවල කිසි සේත්ම නොදකින සුවිශේෂී මාර්ගනීතියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක හඳුන්වන්නේ හුක්ටර්න් කියලා. මුලින්ම මේ නීතිය දකින බොහෝ විදේශිකයන් ව්‍යාකූල වුණාට මෙල්බර්න් නගරේ අධික වාහන තත්පතයයි ට්‍රැම්ප් වාහන පද්ධතියයි කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නිර්මාණය කරලා තියෙන ඉතාම බුද්ධිමත් මාර්ග සැලසුමක් විදිහට මේ සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් දකුණට හැරවීමට අවශ්‍ය වුණාම අපි නම් කරන්නේ දකුණු මන්තීරුවට ගිහින් හරවන එකනේ. නමුත් හුක්ටර්න් පවතින හන්දියකදී ඔයා කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඔයා වම්පස මන්තීරුවේ ඉඳන් හන්දියට ඇතුළු වෙලා හන්දිය වම්පස ඉදිරියේ රැඳී ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයා ගමන් කරන දිශාවේ රථවාහන සංඥාව රතු වුණාට පස්සේ ඔයාට හරස් මාර්ගයේ කොලේලිය ලැබෙන මොහොතේ දකුණට හරවන්න ඕනේ. මේ නිසා ට්‍රෑම් රථවලටත් පිටුපසින් එන වාහනවලටත් කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගමන් කරන්න පුළුවන්. මෙල්බර්න් නගරය කියන්නේ ලොව විශාලතම ට්‍රෑම් චාලයක් ඇති නගරවලින් එකක්. ඒ නිසා මේ ට්‍රෑම් මාර්ග පිහිටලා තියෙන්නේ ප්‍රධාන මාර්ගවල මැද්දේමයි. සාමාන්‍ය ක්‍රමයට දකුණට හැරවීමට වාහන මාර්ගයෙන් මැද නතර වුණොතින් පිටුපසින් එන ට්‍රෑම් රථ සියල්ලම නතර වෙන්න සිදු වෙනවා. දහස් ගාණක් මගින්ගේ ගමනාගමනයටත් මේ නිසා බාධා ඇති වෙනවා. හුක්ටර්න් ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳන්න. මේ නිසා මේ ආරක්ෂාවට විතරක් නෙමෙයි නගරයේ රථවාහන කාර්යක්ෂමතාවය වැඩි කරන විශේෂ නීතියක්. හැබැයි මේක කොහොම වුණත් මෙල්බර්න්හි හැම හන්දියකම හුක්ටර්න් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක අනිවාර්ය වෙන ස්ථානවල right turn from left only, right turn from left lane යනුවෙන් සඳහන් වෙලා තියෙන සුදු පැහැති මාර්ග සංඥා පූරු සහ එල් හැඩති ඊතල සලකුණු පැහැදිලිව සවි කරලා තියෙනවා. ඒ නිසා හන්දියකට ළඟා වෙනකොට මේ සංඥා පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ගොඩක් නව රියදුරන් සිදු කරන වැරද්දක් තමයි හුක්ටර්න් තියෙන ස්ථානයක සාමාන්‍ය පරිදි දකුණු මන්තීරුවට ගිහින් දකුණට හරවන්න උත්සාහ කරන එක. ඒ වගේ අවස්ථාවක පිටුපසින් එන ට්‍රෑම් රථ අනතුරු වැඟවීමේ ශබ්ද නිකුත් කරනවා වගේම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වම්පස රැඳී ඉද්දී ඉක්මන් වෙලා කොලේලිය ලැබෙන්න කලින් හැරවීමත් බරපතල මාර්ග නීති උල්ලංඝනයක් විදිහට සැලකනවා. මේ නීතිය පිළිපැදීම පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රථවාහන පොලිසිය සහ මාර්ග නිරීක්ෂණ කැමරා නිරන්තරයෙන් සෝදිසි කරනවා. මේ නීතිය කඩකළොත් ඔස්ට්‍රේලියානු ඩොලර් 100 ගණනක තඩමුදලක්, ඩර්මිට් පොයින්ට් සහ ඇතැම් අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයත් මෙල්බර්න් නගරයේ රිය පදවන්නෙක් නම් හුක්ටර්න් කියන්නේ අමුතු නීතියක් විතරක් නෙමෙයි. ට්‍රෑම් රථ, වාහන සහ පදිකයින් සියලු දෙනාගේ ආරක්ෂාව සහ නගරයේ රථවාහන කාර්යක්ෂමතාවය එකවර ආරක්ෂා කරන ලෝකයේ දක්ෂතම මාර්ග සැලසුම් විසඳුම් වලින් එකක් කියලා මතක තියාගන්න ඉතා වැදගත්.